ඔබ දකින්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කෝට්ටගොඩ දීවර ගම්මානය තුල පිහිටි වාලුකාරාම විහාරස්ථානයයි. අප විහාරස්ථානයට අඩුවක්ව පැවති බුද්ධ මන්දිරය ගම්වාසීන් ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර ඇතිව මේ දිනවල ඉදිවෙමින් පවතී. දැන් අපේ විහාරස්ථානයේ මෙතෙක් පැවති එම අඩුපාඩු ටිකෙන් ටික සම්පූර්ණ වෙමින් පවතිනවා. ඒ සඳහා මූලිකත්වය ගැන කටයුතු කරන විශේෂ පුද්ගලයෙක් ලෙස විහාරස්ථ සංවර්ධන කමිටුවේ සභාපති ඒ.පී. සුනිල් මහතා අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් එතුමාගේ නොමසුරු දායකත්වය වගේම ඔහු වෙනත් බාහිර දායක කාරකාදීන්ගේ නොමද දායකත්වය විහාරස්ථානයට ලබා දීමට නොමසුරුව කැපවෙන පුද්ගලයෙක්. ඔහුගේ එම දායකත්වය කැපවීම උත්සාහය මත අපේ විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ වැඩ කටයුතු සාර්ථකව නිමා කරගෙන යාමට අපට ටික ටික හැකියවෙමින් පවතිනවා. ඉතින් ඔය දකින්නේ අපේ ඒ විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින නව බුද්ධ මන්දිරයේ දර්ශනය. පිවිතුරු චරිත ඔබේ පවිටන් බොරුවල් කලසාදු. එතුමා බුද්ධ මන්දිරයේ වැඩ කටයුතු සඳහා නොමසුරු දායකත්වය ලබා දෙනවා සේම වසර ගණනාවක සිට අප විහාරස්ථානයේ කඨින පින්කමේ දායකත්වය ගෙනද කටයුතු කරන ලැබුවේ එතුමා විසින්. මේ වසරේද කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන ලද්දේ එතුමා. අපේ විහාරස්ථානයට බොහෝ හිතෛශීව කටයුතු කරන මෙතුමා රැස් කරගත්තා වූ මේ කුසලානිසංස බලයෙන් එතුමාට එතුමාගේ පවුලේ සියලු දෙනාගේම සිතන පතන කටයුතු සාර්ථක වේවා. කරන කියන සියලු දේම සාර්ථක වේවා. දියුණු සතුට වර්ධනය වේවා. දීර්ඝායු වේවා. නිර්දය භාවයේ ලෝරජවි